හෙලෝ ගයිස් අද මගේ පලවෙනි වීඩියෝ එකෙන් ආවේ මේ channel එකේ පලවෙනි වීඩියෝ එක. එහෙනම් කට්ටිය ගැම්මට වීඩියෝ එක අවසාන වෙනකන් සෙට් වෙලා ඉන්න. ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි යමු වීඩියෝ එකට. අම්මට උඹලා ටේප් කරගන්න ඉන්න අවුලන්නේ පිස්සු හුත්ති මොන් කතයි නම් ඇල්මේනියම් කලවලට දෙනවලු පේසා කඩු ගන්නව ගම මොන වගේන්ද අඩු කඩු ගණනාවක් තිබ්බපා සාමෙන්නේ උරු මන්දාමට ලැබි නැනවන්නේ නරි වෙ බල්ලෝ දැන් බිරුවට වැටෙන්න සෝරි මසියෙන් නැත්තේ අපි ඉන්නේ මහන්දි ඔය මොන හේයි මොකද්ද පෙන්නන්න හදන්නේ එච්චර? නරිනාවන්නේ කියනවා පැත්තකින්. තව පෙන්නනවා මේකේ ඇති දෙයක්වත් නෑ අනේ වන්දා. මූණ පොඩ්ඩක් බලා ගන්න බැරි වුණා. එකයි දුක. හරි කමන්නේ. අපි යන් ඉන්න එකට. මීට වැඩිය හොඳයි ඔයාගේ යත් එහෙම. මේ පෙරේත කෙල්ලේ. මෙයා හැමදේම දැකගම කන්නමයි හදන්නේ. පේනවනේ දැකගම අඬන ඇඬිල්ල. අඩෝ අඬනවද බම් මේ පූසෙක් කෑ ගහනවා වගේ. වැඩ කරන ගම වටලප් එකක් ගන්න හැදුවා අජික් කර කර ඒකිල්ල. ඔය මොකද්ද බංගේ? ඕන රෙඩි උරදල්ලෙන්නත් හොඳ නෑ. එතකොට අර සමාජෙට කේස් හැබැයි සමාජෙට බම්බු ගහ ගන්න කියලා තමයි ජීවිතේ විඳින්න ඕනි මචං. එහෙමයි කියලා මේ කන්න දීලා කියවන එක නම් සෙට් නෑනේ. සෙට් නෑ. කන්න දුන්නත් කමන්නේ. බැන කන්න දෙනවද බං එහෙම? සෙට් නෑ. ඒවා බලලා දැම්මට හරිම මහන්සි. ඉන්බර් කරන්න දාතන්න වැට්ටු ගොඩක් කාලෙකින් වස්තුව වැට්ටු ගොඩක් මෙතනම් බෑ මට කිච්චි කවුද මේ? ගොඩක් let's go මෙච්චර රසහනයකින් ඉන්නවන්න යකෝ මුන්ට ප්‍රතිකාර අවශ්‍යයි සිරාවටම මේ ලෙඩ මෙව්වා. මෙහෙම හිටියේ නෑ 2020 විතර කලින් ලංකාවේ කෙල්ලෝ. මුන්ට මේක ලෙඩක් මේ ලෙඩ. මැර සුදාම්මිලා 3 දෙනෙක් ඉන්නවා මගේ ඉදිරිපසින්. මාලි ආත්මා උකනවා තමයි හැම මාත්මා මේක මැජික් එකක් ලුකලාත්මා මේ වහල කෙනෙක් හැදෙන වැති කෙනෙක්ට වැදෙන වැති අඩෝ රැවුලවත් නෑ බං තාම. චූටි මල්ලිලා 3 දෙනාගේ බලපංකෝ. මං ගෙස් කරන විදිහට නම් මචං 2011යි 2011 තමයි දැන් රන් කරන්නේ. දැන් 2007ත් බහැලා ඉන්නේ අඩියට. ජොබ් කරනවානේ. හොඳයි ඉතින්. මැද ඉන්නේ කීඩ බම් මට ගහන්නමයි හිතෙන්නේ. what bro what are you talking about man ගහන්න කියන්නේ වෙන විදිහට නෙමෙයි කන පැලෙන්න එකක් දෙන්න හිතනවා ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා. කවුද බම් මේ? උන්ගේ දෙමව්පියෝ නැද්ද බම් මේවා? වැඩක් නැහැ කතා කරලා. ඌවට අපි බනින්න ගියොත් එහෙම අපිට කතා කියනවා කට්ටිය. උඹට ඔච්චර අමාරුව නම් ගිහිල්ලා උඹ කරපංගෝ TikTok සින්දුවටම හරියන අනේ මන්දා බිචස් පොඩි රන් කැකුළු පරව යනවා මේ අවස්ථාවේදී මේ කාලයේදී. මල් කැකුළු නිකන් කාමාශාවෙන් පෙළිලා දැඩි වෙලා ඉන්නේ දැන්. ගැටපොලෝ බලපන් කාලා මේකේ බඩ කාලා ගෙදරින් දෙනවා අහිංසක අම්මයි තාත්තා ඇවිල්ලා කනවා ෆෝන් එක ඉස්සරහට යනවා බඩ පෙන්නනවා. හරි ලොකු වැඩක් ඉතින් කරන්නේ. stop it get some help අර කොසල් රජතුමා දුටු සීනවල දෙවෙනි සීනේ මොකද්ද මචන් තියෙන්නේ මේ පොඩි ගස්වල අර ලොකු පළ හටගෙන තියෙනවා නේ. ඔව් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ.
අයියේ කාටුන් කීපයක් තෝරාගෙන අපි වැලහුණේද දෙන්නකෝ තපුසේක වෙල මගේ බල්ලකට බව යා වලචරය මම රෝල ගන්න යන්නේ බැටි බැඩ නඩ සිම්පලි ඕන ගල්ලෝ බැන්දට පස්සේ ජීවිතේ මහා කරන දෝඩ ගන්න ආදර කරන තට්ටු කට්ට පැන්න මගේ මෝඩෙක්නේ හම්බෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනින් බං ළඟට ඇවිල්ලා දෙන්න හදනකොට වැල කාපන් වැල චූටි ගහක ලොකු ගෙඩි හැදිලා කොහොම වුණාද දන්නේ Nice. වැඩේ කියන්නේ බං වීඩියෝ එක අවුලක් නැහැ කියන්නේ ඇඟ වැහෙන්න ඇඳුම ඇඳගෙන ලස්සන කරනවා ඒ වුණාට මේක අර මේ ෆිට ඔන් රූම් එක කරන එක තමයි නෝන් ඩිසින් එක අර තියෙන ඇඳුම් ඔක්කොම ඇඳ එකම එක පිටින් අර තියෙන ඔක්කොම අඳිනවා කොහොමද බං ඇඳුමක් කෙල්ලෙක් තව කෙල්ලෙක් කියලා විශ්වාස කරලා ගන්න පළවෙනි පාර අඳින්න ඒකි කියලා හිතාගෙන ඒකේ අරගෙන යනවා 5000 දීලා බලනකොට මුන් ඒ ඇඳගෙන වීඩියෝත් කරලා කනවා තනියෝ එකෙක් නෙමෙයි මචං මචං සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ අඩෝ අර එළවෙනවා කැමරාවත් එක්ක මචං කෙල්ලනේ පරිස්සමෙන් උඩ තට්ටුවක මේ තනියෝ දෙතුන් දෙනෙක් එක්ක වීඩියෝ එකක් කරනකොට Hey! හරි දැන් ඒක බැලුවානේ දැන් මට පොඩ්ඩක් කර තේරෙන්නේ නැහැ මචං මේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලාද මේක මොකද්ද බං තේරුමක් නැහැ නේ සින්දුවක් දාලා නටනවා නම් එක්ක පොඩි සීන් එකක් මොකක් හරි තියෙනවනේ මේ මොකද්ද මේ දිව එළියට දාගෙන යකෝ අපිනේ දිව එළියට දාන්න ඕනේ මුන් දිව එළියට දාන්නේ දිව නම් වැඩක් නැහැ නංගේ උගුර තමයි වැදගත් ඒක හින්දා මේ එපා වැඩක් නැහැ දාලත් නැද්ද කොහෙද සි අලෝ සැලෝන් අප්පා කොහෙද මේක තියෙන්නේ මේකේ දාලා තියෙන මේසෙ උඩ තියෙන එක දැක්කද කියලා බලමු මේසෙ උඩ මොකක්ද මේසෙ උඩ එකක් නෙමෙයිනේ මම බොරු දාන්න එපා ගොඩක් තියෙනවා මේසෙ උඩ ඒකින්ද මං සේප් හැබැයි ඉතින් අර යට ඇඳුමක් අඳින්න කලින් ඒකට උඩින් තව එකක් ඇඳනනම් තමයි හොඳ බලපන් මේ අර එයා ස්ටයිල් එක කරන නම් අක්කගේ හස්බන්ඩ් කොයිද වීඩියෝ කරලා තියෙන්නේ විනාසයිනේ ඌ ආය හැමදාම මේකට එනවා කෙල්ලනේ උඹලා බැඳලා ඉන්නවා නම් මේ වගේ සැලුන් වලට උන් එකයි යන්න එපා Hey! all this gold මචං Madu tahanan pressure tahanan iski arak tahanan Amar Bandhu Rupa Singha Padumadu pressure එක සම්පූර්ණයෙන් තානන් නිෂ්පාදනය කරන්නත් බැහැ පිටරටින් කියනවා. අපේ හැදියාම අපේ මනුස්සකම රුපියල් 7 වලට යට කරනවා. අවසානයේ මෙත්කල් රජු යකෝ ගිහිලුවට ගන්න එපා. ට්‍රැක් එක මාරු ඈ. අමර තානන් තානන් pressure එක තානන් විස්කි අරක් තානන් සුපිරියක් ඈ සුපිරි අපි යන් ඊළඟ එකට එන්න තව එකක්
මොකද්ද බං අර කීඩයක් එකක් වගේ එකක් බජාජ් එකේ කීඩයක් එක ගන්නනේ ඉන්න ආසාවක් තියෙනවා බං මේ වගේ එකක් ඇත්තලා අතාරින්න මන් නම් මචං කවදා හරි කසාද බඳින්න බං ටීචර් කෙනෙක් බං සිරාවටම ටීචර්ලා හොඳයිනේ බං යම් කිසි දෙයක් තේරෙනවා ළමයි හදන්න දන්නවා ඒක හින්දා ටීචර් කෙනෙක් බඳින එක හොඳයි හරි මං ඒක කිව්වේ මේ ටීචර්ලා කොහොම නෙමෙයි අහිංසක ජෝඩි ටීචර් කෙනෙක් ඉස්කෝලේ යන්න හිතෙනවා මේක බලපුවහම ඒ වුණාට බෑ බං ඒ ටීචර් නම් බං අර පීටි පීරියඩ් එකේදී උන්ට අර ඩ්‍රිල් එකක් එහෙම නටන්න දෙන්න ඔය කම්බෙලා නෑ ඩාන්ස් එකක් කම්බෙලාම නෑ ඉවරයි ඉස්කෝලේ ළමයි ඉවර නෑ ළමයි හොඳයි අපි යන කාලේ මෙහෙම ටීචර්ලා හිටියේ නෑ එහෙනම් අපි ටීචර්ත් එක්ක එකතු වෙලා නටනවානේ Oh, okay. Oi! What the fuck? සද්දේ අම්මට සිරි ඒ ගැම්මක් කොයි උගේ හක්ක නැතුව ඇති බා අනේ සුදු මං ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ මයි ජීවිතේ එකම එක පාරක් හරි අපි හැමෝටම හම්බ වෙනවා ලස්සන කොළු පැටියෙක් හරි කෙලි පැටියෙක් හරි අනේ සුදු මං කවදාවත් ඔයාව දාලා යන්නේ නෑමයි කියලා කියනවා හැබැයි ටික දවසකින් හොයාගන්නත් නෑ පිස්සුකියා දැනුවත් කරාට බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් කරලා මට ඒක අමතක වෙලා තිබ්බේ thank you එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගිහිල්ලෙන්නම් තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම එහෙනම් කට්ටිය ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා වීඩියෝ එක හොඳයි නම් subscribe පාරකුත් දාලා bell icon එක click කරලා තියාගන්න